ඔයාලා දන්නව නේද? කොච්චර කාර්යබහුල කෙනෙක් වුණත් ඕනම කෙනෙක් හරිම කැමති ලස්සන මල් වලට, ලස්සන පරිසරයකට. ඉතින් එහෙම ආදරණීය හිත් වෙනුවෙන් තමයි මගේ වීඩියෝස් ගොඩක් දුරට පෙළ ගැහෙන්නේ. අද වීඩියෝ එකනොත් ලස්සන මල් වර්ග දෙකක් ගැන කතා කරමු. චුට්ටක්වත් වියදමක් යන්නෙම නැහැ. අවුවට වැස්සට දෙකටම වෘත දෙන නිසා අවුරුද්ද පුරාම මල් තියෙනවා. වැඩියෙන් ටිකක් හිටවලා හදාගත්තොත් මිදුල හැමදාමත් ලස්සනට මලෙන් පිරලා තියෙනවා. ඒ පිළිබඳ විස්තරේ හිමින් අපි පස්සුවට කතා කරමු. ලස්සන මිදුලක් හදාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න මගේ සහෝදරියෝ ටිකට මේ පිළිබඳ විස්තරෙත් වැදගත් වේවි. ඉතින් ඒක නිසා මේ ටිකත් බලාගෙනම යන්න. අපේ නිවසට නැවුම් පණක් එකතු වෙන්න නම්, ලස්සන බවක් ගේන්න නම් අනිවාර්යෙන්ම මිදුල දවසට එක ගමනක් හරි අතු ගා ගන්න. කාර්යබහුල ජීවන රටාවක් ගෙවන ආදරණීය ගෘහණියකට අනිවාර්යෙන්ම මම මෙන්න මේ පෙන්නන මල් වර්ග හිටවලා තියාගන්න. ඔයාගේ මිදුලට නැවුම් බවක් එකතු කරලා මනස හැමදාම සුවයෙන් තියාවේ. ඉතින් ඔන්න බලන්නකෝ. චුට්ටක්වත් මේ පැල ජාති වලට වියදමක් තරන්න ඕනෙම නැහැ. තව චුට්ටකින් අපි ආපහු එතනට යමු. ඊට කලින් බලන්නකෝ මේ ලස්සන මල් පෝච්චි දිහා. මල් පෝච්චි නම් දැන් චුට්ටක් මිල ගිහිල්ලා තමයි. ඒ වුණාට එකපාර ගේන්න තියාගන්න එපා. මාසෙකට ඔයාට පුළුවන් එකක්ද දෙකක්ද අන්න ඒ ප්‍රමාණය අරගෙන එන්න. ඒ කියන පෝච්චි වල මල් පැල හිටවල තියාගත්තම ටික දවසක් යනකොට නැතනවත්ම ඔයාගේ මිදුල ලස්සනට තියෙනවා. මම වුණත් එහෙමයි. මගේ මිදුල මේ තත්ත්වයට අරගෙන ආවේ අන්න ඒ විදියට හිමින් සිරී පුංචි කැපවීමක් කරපු නිසා. මේ පොහොර ජාති වුණා. මම ගෙනාවේ දැන් කොට කාලෙකින්. මොකද මං ගොඩාක් දුරට කුස්සියෙන් ඉවත් කරගන්න පැලවලට දාන සුදුසු දේවල් අනිවාර්යෙන්ම දානවා. මගේ පහුගිය වීඩියෝස් වල මං ඔයාලට ඒ පිළිබඳ හැම විස්තරයක්ම කියලාත් තියෙනවා, පෙන්නලාත් තියෙනවා. වෙරන්ඩා එකේ එල්ලලා තියෙන ප්ලාන්ට් වලට වතුර ස්ප්‍රේ කරන්න ඕනම නිසා තමයි මං අන්නර ස්ප්‍රේ කරන උපකරණය අරගෙන ආවේ. ඒක නම් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි මට හිතෙන්නේ. මේ පෝච්චි ටිකෙන් මං කොහොමද ප්‍රයෝජන ගන්න කියලා ලබන ඉරිද උදේ 6ට ගෙන වීඩියෝ එකෙන් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි යමු නේද චුට්ටක් ඉස්සරහට. මගේ මිදුල මං කොහොමද අඩු වියදමකින් ලස්සන කරගත්තේ කියලා බලන්න. මේ හැම වැඩකම වීඩියෝ මං ඔයාලට ගෙනත් තියෙනවා. ඒ වුණාට ඒ දේවල් හැදුනට පස්සේ, මල් පිපුණට පස්සේ අනිවාර්යෙන් ඔයාලට පෙන්වන්න ඕනේ. එතකොට තමයි ඔයාලට විශ්වාසයක් ඇති වෙලා මේ දේවල් මේ විදියට කරන්න ඕන කියලා හිතෙන්නේ. පහන කාලෙදී වුණත් මම මේ ඕන මල් ජාතියක් හිටවනවා. ඔන්න බලන්නකෝ ඉතින්. වැස්ස ලැබෙනකොට එයාලා සරසාර වෙලා ලස්සනට මල් අපිට දෙන විදිය. දැන් ටික දවසකට කලින් හිටවපු කෝලියස් රවුම මේ. සරසාරව දැන් එයා හැදිලා තියෙනවා වැස්සත් ප්‍රයෝජනයට අරගෙනම. ඔයාලා මේ දැක්කේ මල් තෙඹු නැත්තම් රෙඩ් බටන් ජින්ජර් කියලාත් කියනවා. ඔයාගේ ගෙදරත් මේ වර්ගය ඇති. මේකෙන් ප්‍රයෝජන ගත්තද නැද්ද කියලා පුංචි කමෙන්ට් එකකින් මට කියනවාද එහෙනම්. ගෙවතු අලංකරණයට වගේම ඖෂධීය වටිනාකමකුත් තියෙනවා මේ පැලේ. මම මේ පෙන්නපු විදියට හරිම ලස්සනට ඒ පැල ජාති හදාගන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ මිදුලට එකතු කරගන්න. ඒ පිළිබඳ යම් විස්තරයක් අවශ්‍ය නැති කමෙන්ට් එකකින් මගෙන් අහන්න. ඔන්න පේනව නේද? මිදුල ලස්සන කරන්න අවම නඩත්තුවක් යටතේ අපිට හදාගන්න පුළුවන් ලස්සන මල් ජාති. ඒ වගේම මිදුල ජීවමානයෙන් පෙනෙන්න සමනලුන්ට ආරාධනා කරන මල් තමයි මේ. කාර්යබහුල ආදරණීය ගෘහණියකට හරිම වටිනවා මේ මල් ජාති. මේ හැම මලක් ගැනම හැම විස්තරයක්ම මම පහුගිය වීඩියෝස් වලින් කියලා තියෙනවා. ඒක නිසා මම මේ පෙන්නන මල් ජාති බය නැතුවම ඔයාගේ මිදුලේ හදාගන්න. මේ පෙන්නන බීම් කොටස කොහොමද මං හදාගත්තේ, මේ පැල කොහොමද නඩත්තු කරගෙන යන්නේ කියලා මම මීට කලින් වීඩියෝ එකේදී කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ වීඩියෝ එක බලලා ඒ විදියට ඔයාටත් හදාගන්න. විශේෂයෙන්ම මම කියනවා තනකොළ ඇතත් නැතත් ලස්සනට ඔයාට තියෙන ඔයාගේ මිදුල ලස්සනටම හදාගන්න. අද වීඩියෝ එකේ ඉන්න රහස් චරිත දෙක තමයි මේ. දම්පිච්ච චීන වයලට්. වීඩියෝ එකේ අවසාන වෙනකම් ඉන්නකෝ. ඔයාලට එතකොට බලා ගන්න පුළුවන් කොච්චර ලස්සනක් මේ දෙන්නගෙන් මං අරගන්නවද කියලා. ඔයාලා හිතන්නෙම නෑ නේද මේ මල් වලින් මිදුලට මෙච්චර ලස්සනක් ගන්න පුළුවන් කියලා. ඉතින් බලාගෙන ඉන්නකෝ.
කොච්චර ලස්සනක් මම මගේ මිදුලට මෙයාගෙන් එකතු කරගන්නවද කියලා. මං හිතවන පැල ජාති හිටව ගන්න මෙන්න මේ බඳුන් මිශ්‍රණය මම අරගෙන එනවා පැල තවානකින්. ඉතින් පැල තවානින් මේක අපිට අවශ්‍ය කරන කිලෝ ගානට ඉල්ලන්න පුළුවන්. රුපියල් 300 ගාන ඉඳලම තියෙනවා. ඔයාට ඉතින් මේකම අවශ්‍ය නැහැ. ඔයාගේ මිදුලේ වත්තෙන් හොයා ගන්න පුළුවන් නේ පෝෂණීය පස්. අන්න ඒ වගේනොත් පැල හදන්න පුළුවන් හොඳද? ඉතින් ඔන්න ඒ වගේ කුඩාවට කපා ගන්නම පොල්ලෙලි කැලි ටිකත් එකතු කරන්න. එතකොට පැලයට අවශ්‍ය කරන තෙතමනය ඒන් ලබා ගන්න පුළුවන්. මං ඔන්න මේ පැලය ලස්සනට බඳුනේ හිටව ගත්තා. ඔයාට පුළුවන් නම් ඔයාගේ වත්තේ ඉඩ තියෙනවා නම් තවානක් ලෙස හදන්න පුළුවන්. මොකද මෙයා වැල් වගේ ඇතිලා යන නිසා හරි ලස්සනට හරි ගස්ස ගන්න පුළුවන්. අවම නඩත්තුවක් යටතේ හැදෙන මේ මල් වර්ගය අවුරුද්ද පුරාම මල් ලබා දෙනවා අපිට. ඉතින් කාර්යබහුල ආදරණීය ගෘහණියට ගොඩාක් වැදගත් වෙනවා මේක. මේ මල් පොකුරක් පිපිලා දෙනකොට උදේ හවස දකිනකොට ඔයාගේ හිතට පුදුම සැනසීමක් දැනේවි. හුළඟත් තමලා ලොකු වර්ෂාවක් එන්නයි හදන්නේ. ඊට කලින් අපි මේ වැඩේ අවසන් කරමු නේද? ගොඩාක් අය පැත්තකට කරලා තිබුණ මේ මල් జాතියෙන් අද අපි ප්‍රයෝජනයක් ගත්තා. ඔයා ඉතින් මේ වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් එකක්, පුංචි කමෙන්ට් එකක්, අනිවාර්යෙන් අලුත් යාළුවෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් ලස්සන වීඩියෝ එකකින් ලබන ඉරිදා උදේ 6ට අපි හම්බ වෙමු.